දැන් ආනාපාන සතියේ සිහිය පිහිටවනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසී සිහිය පිහිටවන එක. හුස්ම රැල්ලේ ස්වභාවය විමසන එක ධම්මවිචේ සම්බොජ්ජංගෙට අයිති. ඇතිවීම නැතිවීම, නීවරණ ඇතිවීම නැතිවීම, අනිත්‍ය වී යන්නේක, සමාධිය ඇති වෙන නැති වෙන හැටි. එතකොට ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ එහෙම නැත්නම් විමසීම, විපස්සනාව, විමර්ශා ඉරිදීපහදේ ප්‍රඥා ඉන්ද්‍රිය, මේ විමසන ගතිය අයිති ධම්මවිචේ සම්බොජ්ජංගයට. හොඳට මේවා විමසන්න පුළුවන් නේ සීහ පිහිටියොත්. එහෙන නිසා සති සම්බොජ්ජංගේ තියෙන කෙනාටම ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ කියන්නේ ඒ නුවණින් විමසීම තියෙන්නේ නිවන අරමුණු කරගෙන. දැන් විමසීම කියන්නේ අපි දැන් කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා කය ගැන විමසනවානේ. ඉතින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය ඊටත් වැඩි විමසනවානේ. කොහොමද මේවට ලේ එන්නේ? ස්නායු කොහොමද? ධමනි මොනවද? සිරා මොනවද? ඊළඟට මේකේ ක්‍රියාකාරීත්වය මොකද කියලා කයේ කොටස් 32ක් නෙවෙයි අංශුවක් ගානේ හොයනවා. අංශුවක් ගානේ විමසනවා කයේ. කාය විද්‍යාව කරන කෙනා. ඊළඟට වේදනානාශක දෙන කෙනා කොච්චර විමසනවද ඖෂධ වේදී. ඊළඟට මානසික වෛද්‍යවරු එයාගේ මනස සිතිවිලි බැලන්ස් කරන්න කොච්චර දේවල් විමසනවද. එතකොට ඒ අයගේ විමසීම ඊළඟ අලුත් සොයා ගැනීම කොච්චර විමසීම්ද. ඒ විමසීම් ධම්මවිචේ සම්බොජ්ජංගේ නෙවෙයි. හේතුව ඒ විමසීම තියෙන්නේ විවේකයට ඇසුරු කරගෙන, විරාගය ඇසුරු කරගෙන, නිරෝධය ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා නෙවෙයි. එහෙනම් සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන සති සම්බොජ්ජංගේ තියෙන කෙනාටමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙදෙන්නේ. දැන් ධම්මවිචේ සම්බොජ්ජංගේ ගැන ඔබට තේරෙනවා. ඒ තමයි හොඳට නුවණින් සිහිය පිහිටවනකොට මේ ධර්මතා විමසනට එයාගේ හිත හුරු වෙනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඇති වෙන නැති වෙන, ඒ වගේම කයේ ස්වභාවය, උස්ම රැල්ලේ ස්වභාවය, ඉරියව්වල ස්වභාවය, ජීවිතයේ ස්වභාවය හිතෙන් විමසනවා. මේකයිති ධම්මවිචේ සම්බොජ්ජංගයට. ඊළඟට පින්වතුනි ඔන්න දැන් මේ කෙනා සිහිය පිහිටවලා මේ විමසන්න ගන්නකොට තමයි මෙයාට කුසල් අකුසල් තේරෙන්න ගන්නේ. හොඳ නරක යහපත් අයහපත් තේරෙන්න ගන්න විමසීමත් එක්ක. එතකොට තේරෙනවා මෙන්න අකුසල්, මෙන්න කුසල්, මෙන්න වැඩි යුතු දේවල්, මෙන්න නොවැඩි යුතු දේවල්, මෙන්න ඔබ ඉන්න තැන, මෙන්න ඔබ යන්න ඕන තැන. ඒ ඔක්කොම හිතට අරමුණු වෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගයත් එක්ක. එතකොට අකුසල් දුරු කරන්නට, කුසල් උපදවන්නට වීරිය ඇති වෙනවා. එහෙනම් නුවණ විමසීම යෝනිසෝ මනසිකාරී තියෙන්න ඕන, වීරිය ඇති වෙන්න. මෙවන් වටිනා වීඩියෝ ඔබේ මිතුරන්ට ලබා දෙනු පිණිස ඔබේ මිතුරන්ට ශ්‍රද්ධා TV Facebook පිටුවට ඉන්වයිට් කරන්න. ඔබ ජංගම දුරකථනයකින් Facebook ලොග් වෙනවා නම් ශ්‍රද්ධා TV Facebook පිටුව තෝරා එහි මෙනු බාර් එකේ දකුණු පසට වන්නට ඇති කමියුනිටි යන්න ක්ලික් කරන්න. එවිට ශ්‍රද්ධා Facebook පිටුවට ලැබී ඇති ලයික්ස් ප්‍රමාණයට පහළින් සඳහන් ඉන්වයිට් ෆ්‍රෙන්ඩ්ස් ක්ලික් කර ඔබගේ යහළුවන් තෝරා සෙන්ඩ් ඉන්විටේෂන් ක්ලික් කරන්න. මිතුරයන් හට යහමඟ පෙන්වන්නට ඔබේ වගකීම ඉටු කරන්න. දහමින් සුපෝෂිත අනාගත පරපුරක් උදෙසා ඔබත් අප හා එක්වන්න.